ආයිබෝවන් අම්මලා හැමෝටම SL Family Meals අපේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ අත්දැකීම් එක්ක කොහොමද හරියටම බෙරිපතක් හදාගන්නේ කියලා. ඒ වගේම තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා මම කොහොමද මගේ බබාට බෙරිපත හදාගන්න කලින් මැටි මුට්ටිය පදම් කරගත්තේ කියලා. ඉතින් අපි දැන් බලමු මම මේකට පාවිච්චි කරපු හාල් සහ මේ බෙරිපත කොහොමද මම හදාගත්තේ කියලා. මම බබාට බෙරිපත දෙන්න තෝරගත්ත හාල් වර්ගය තමයි සුවඳල් හාල්. මේක දරුවාගේ ආමාශයට දිරවන්න හරිම පහසුයි වගේම බඩ පිපීම වගේ අපහසුතාවයක් නැති කරන්නේ නැහැ. බබාට දෙන පළවෙනිම ආහාර වේල නිසා මම මේ හාල් එක තෝරගත්තා. මම අරන් තියෙන මැටි මුට්ටියක්. අලුත් මැටි මුට්ටියක් නිසා මුලින්ම පැය කිහිපයක් පිරිසිදු වතුරේ තියලා තමයි මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ මුට්ටිය ලිපේ තියලා රත් කරගෙන ඒකට අමු පොල් ටිකක් දාලා හොඳට රත් කරගන්නවා. මේ විදිහට පදම් කරනකොට මුට්ටියේ තියෙන අමු ගතිය ඉවත් වෙලා කෑම පිසීමට සුදුසු වෙනවා. පදම් කරපු නැති මුට්ටියක කෑම හැදුවොත් අමු මැටි සුවඳ සහ මැටි කුඩු කෑමට එකතු වෙන්න පුළුවන්. පුංචි බබෙක්ට කෑම හදන නිසා නිවැරදිව පදම් කරලා මේ විදිහට කෑම හදන්න ගත්තොත් මේකේ තියෙන විස බීජ ඉවත් වෙලා කෑම ඇලෙන්නේ නැති සුමට මතු පිටක් හැදෙනවා. දැන් මම ඇතලිය පදම් කරගෙන ඉවරයි. ඊට පස්සේ මට අවශ්‍ය වන ප්‍රමාණයට මම සහල් එකතු කරගන්නවා. ගොඩක් බබාලට ඝන ආහාර වලට පුරුදු කරනකොට මලබද්ධ ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සුවඳල් හාල් වල තියෙන ස්වභාවික තන්තු මගින් බබාගේ බඩවැලේ ක්‍රියාකාරීත්වය සුමට කරලා මල පහ පිට කිරීමට පහසු කරනවා. ඉතින් ඒකයි මම බබාගේ පළමු ආහාරයට සුවඳල් හාල්ම තෝරගන්න තවත් එක හේතුවක් උනේ. දැන් මම සුවඳල් හාල් ටික හොද ගන්නවා. බබාට හදන පළවෙනිම කෑම වේල නිසා මම හාල් හොද ගන්නත් පිරිසිදු වතුරම පාවිච්චි කරනවා. හාල් ටික මේ විදිහට තදින් පොඩි කරන්නේ නැතුව මෘදුව පිළිමැදලා දෙපාරක් තුන් පාරක් විතර හොද ගන්න. තදින් තලලා සේදුවොත් හාල් වල තියෙන විටමින් B වගේ පෝෂ්‍ය පදාර්ථ අපත යන්න පුළුවන්. දැන් මම හාල් ටික හොදගෙන ඉවරයි. ඊට පස්සේ හාල් ටික විනාඩි 15ක් විතර පෙගෙන්න තියලා ලිපේ තියාගන්නවා. මේ තියෙන හරියටම ලිපේ තියාගෙන විනාඩි 2කට පස්සේ තවම හාල්ලට තැම්බිලා නැහැ. හාල් එක හොඳින් තැම්බෙන්න ඕන නිසා මම මේක වහලා තියෙනවා. අම්මලා මතක තියාගන්න ඕන තවත් විශේෂ දෙයක් තමයි බබාට කැම දෙන පළවෙනි පාර නිසා බබාට කැමට ගන්න හැම දෙයක්ම උණු වතුරෙන් තම්බලා තමයි අපි ගන්න ඕන. දැන් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 4කට පස්සේ දැන් හාලට තරමක් තැම්බිලා තියෙන්නේ. අතින් පොඩි කරද්දී සාමාන්‍ය විදියට පොඩි වෙන තරමට තැම්බිලා තියෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 6කට පස්සේ මේ වෙලාවට තමයි බබාට කැඳ දෙනවා නම් බත් කැඳ අයින් කරන්න හොඳම වෙලාව. දැන් මට අවශ්‍ය ප්‍රමාණයට මේක තැම්බෙලා ඉවරයි. ඊට පස්සේ මම මේක මෑෂ් එකකට දාගන්නවා තවත් පොඩි කරගන්න ඕන නිසා. ඉතින් ඔයාලට මෑෂ් එකක් නැත්නම් නෑම්බෙලියට දාලා මේක පොඩි කරගන්න පුළුවන්. මේ තියෙන මෑෂ් එක අද මම මේකෙන් තමයි බබාට පොඩි කරලා දෙන්නේ. ඉතින් මේ විදිහට මෑෂ් එකට දාලා අතින් හොඳට පොඩි කරගන්න පුළුවන්. හරිම පහසුයි. සුවඳල් හාල් කියන්නේ ග්ලූටයින් රහිත සහ අසාත්මිකතා ඇති කිරීමේ අවදානම ඉතාමත් අඩු දේශීය සහල් වර්ගයක් නිසා මාස 6 බබාගේ මුල්ම ආහාරය ලෙස බයක් නැතුව ලබා දෙන්න පුළුවන් හාල් වර්ගයක්. ඒ වගේම තමයි මෙහි අඩංගු විටමින් B සංකීර්ණ සිංක් සහ අයන් වැනි අත්‍යවශ්‍ය ශුද්ධ පෝෂක මගින් බබාගේ වර්ධනයට ප්‍රතිශක්ති කරන පද්ධතිය බලවත් කිරීමට සහ මොළයේ සෛල වර්ධනයට ලොකු රුකුලක් වෙනවා. බබාට කෑම දෙනකොට බබාගේ කටට ගැළපෙන විස බීජ හරණය කරපු සිලිකන් හෝ ප්ලාස්ටික් හැඳක් පාවිච්චි කරන්න. ලෝහ හැඳි වලින් බබාගේ සිනිඳු තොල් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බබාට කෑම කවද්දී හැන්ද දිවේ ඉදිරිපස මැද හරියෙන් මෘදුව තියන්න ඕන.
ගොඩක් ඇතුළට කෑම තියන්න යන්න එපා. එහෙම වුණොත් බබාට වමනේ ඇවිත් කෑම හිර වෙන්න පුළුවන්. ඒ වගේම බබා මුල් දවස්වල දිවෙන් කෑම එළියට තල්ලු කරයි. ඒ වුණාට හෙමින් බබා කෑම ගිලින්න පුරුදු වෙනවා. මෙන්න මේ ගානට ආවහම තමයි හරියටම බබාට දෙන්න පුළුවන්. අපි මේ දෙන්නේ බබාගේ පළමු ආහාරය නිසා බබාට හුරු පුරුදු රසයක් එකතු වෙන්න මේකට මව්කිරි ස්වල්පයක් එකතු කරගන්න. මේ විදිහට තමයි මම මගේ බබාට බෙරිපත හදාගත්තේ. ඉතින් අපි අද කතා කරේ මාස 6 පිරුණු පුංචි බබාට පළමු වතාවට ඝන ආහාර හඳුන්වා දෙති දෙන්න පුළුවන් ඊටම පෝෂණීය සහ දේශීය සුවඳල් හාලෙන් හදන බෙරිපත හදාගන්න හරිම විදිහ ගැන මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වුණා නම් තවත් අම්මලා අතරේ ෂෙයා කරගන්න. බබාලගේ තවත් පෝෂණීය කෑම වර්ග ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.